Buddhaං saranam gacchāmi Dhammāṃ saranam gacchāmi Sanghaṃ saranam gacchāmi Tutiyampi Buddhaṃ saranam gacchāmi Tutiyampi Dhammāṃ saranam gacchāmi Tutiyampi Sanghaṃ saranam gacchāmi Tatiyampi Buddhaṃ saranam gacchāmi Tatiyampi Dhammāṃ saranam gacchāmi Tatiyampi Sanghaṃ saranam gacchāmi Ānātipātā vēramaṇī sikkhapadam samādiyāmi Adinādānā vēramaṇī sikkhapadam samādiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhapadam samādiyāmi Musāvādā vēramaṇī sikkhapadam samādiyāmi Sūrāmēraya majjapamā daṭṭhānā vēramaṇī sikkhapadam samādiyāmi Mē tisarana sahita panca sīlaya මාර්ගඵල නිවන් පිණිසම අපි වගකීම් සමුදායකින් බැඳිලා ඉන්නේ. ඒ වගකීම් වලින් අපිට ඈත් වෙන්න අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. එක වගකීමක් තමයි පවුලක් ගත්තහම අම්මයි තාත්තයි දුව දරුවන් කියලා කියන්නේ වගකීම් සමුදායකින් බැඳිච්ච කණ්ඩායම. ඒ කණ්ඩායමට තියෙන සමාජීය වගකීම් තමයි දරුවෙක් සමාජගත කරනවා වගේම බිහි කරනවා වගේම නිවැරදිව සමාජගත කිරීම. ඒ වගේම සමාජයට අවශ්‍ය කරන දරුවෙක් බවට පරිවර්තනය කිරීම. ඒකට අපි යොදන වචනේ තමයි සමාජානුයෝජනය කියන වචනේ. මේ සමාජානුයෝජනේ හරි වැදගත්. ඒකට හේතුව තමයි රටට අවශ්‍ය කරන මානව සම්පත බිහි කරන්නේ අපේ අම්මලා තාත්තා. මානව සම්පත හරියට නිර්මාණය කරේ නැත්නම් සකස් කරේ නැත්නම් රටට අවශ්‍ය කරන නිෂ්පාදන හරියට සකස් වෙන්නේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා අම්මා කියන චරිතයේ තුල සුවිශාල වූ වටිනාකමක් සුවිශාල වූ කාර්යභාරයක් ගැඹෙලා තිබෙනවා. ඒ වගේම තාත්තා කියන චරිතයේ තුලත් එහෙමයි. තාත්තා කියන චරිතයේ තුල සුවිශාල වූ වගකීම් සමුදායක් කාර්යභාරයක් හැදෙලා තිබෙනවා. අපිට බොහෝ විට අද මේ තාක්ෂණයේ දියුණු ලෝකයක් එක්ක අපි ජීවත් වෙනවා. අන්තර්ජාලයත් එක්ක අපි ජීවත් වෙනවා. මේ වගේ අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්ති දිහා බැලුවහම අපේ සමාජයේ කොහෙන් හරි මේ වගකීමක් මගහැරලා තියෙනවා අතහැරලා තියෙනවා. අපි ඉතල මොකද්ද මුලින්ම අපි කරන්න කියලා මේක දෙසක් මාසෙත් එක්ක දැන් පොසොන් මාසෙත් වෙනවා. ඉතින් අපි මුලින්ම අපේ ගමේ වැඩිහිටියෝ තමයි අපිට හැමදේම හරියට කියලා එයාගේ අතේකම අපිට සමග දාගන්නට පුළුවන් වෙන ආකාරයට වැඩසටහනක් සංවිධානය කරමු කියලා ඒකමත් ඉක්මනින් කෙටි කාලයක් තුළ මේ වැඩසටහන සංවිධානය කරනවා. මේ අවස්ථාවට සම්බන්ධ කරලා දෙන්න කියලා මේ ඉදිරියට අපේ හම්බුනේ මේ වගේම වැඩසටහන් රාශියක් අපේ ගමේ සියලු දෙනා වෙනුවෙන් ළමයි වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම අවස්ථාවකම ගමේ පන්සල් අපිට හැම අවස්ථාවකදීම ඒ ගෞරවයේ උත්සාහයක් අපිට හැමදාම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වැඩසටහනේ අපි ගමේ වැඩිහිටි ආච්චිලා සියලා අමතාතලා සියලු දෙනා වෙනුවෙන්ම අපි ස්වාමීන් වහන්සේ නමක් එක්ක
ධර්මදේශනාව පවත්වන නිසා ඊට පස්සේ ධර්මමය වැඩ කටයුතු ටික කරලා පැයක් දෙකක් විතර යනකොට මේ වැඩසටහන අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මව්හවුල් සංකල්පය ගෙනල්ලා අද මේ ගිය කුරුල මව්හවුල මේ වෙනකොට ගොඩාක් දේවල් කරගෙන ගියා හම්බුනේ. එතනින් අද මේ වෙසක් මේ ආගමික මාසවල විශේෂයෙන් අපිට ඉතාමත් වැදගත් වැඩිහිටි පරම්පරාව හුදකලා වෙලා ඉන්නේ වැඩිහිටි පරම්පරාව ඇගීමකට ඔවුන් මෙද මෙහෙම ගෙනලා ධර්ම දේශනාව කටයුතු සංවිධානයේ රන්තර මව්හවුලට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා එන්න ඕනේ. Api handa meri meri ini hanga kusayata ninda iwasaganne ranniuse neturuga nomavasu daru duka kegasa andure viriyude එතකොට විතර මව ඒ වගේම පියා සම්ප්‍රදාය තත්ත්වලා සම්ප්‍රදාය බහල් වෙනවා මේ දෙමෝපිය අපිට ජීවිත ඕකේ පිළිවෙල සමාජවල මාසවල ඒ වගේ තැන්වල අපලා කියන්නේ අවුරුදු කීපයක් ඉස්සෙල්ලා kita makin lagi aku kali mau jadi sama saya darah kita pikir ni pasti ini pasti aku karena waktu garua itu macam anda kalau kemudian macam lah sama jaga terlah ini garu ini demonstrasi memang kita sekarang tu dulu dunia itu baru kita ada ini aruna umur ini අවුරුදු ළමින් මේ උදා කණ්ඩායම හදාගෙන ඊට පස්සේ අපි ශනිකව පොඩි කාලයක් තිබ්බේ අපි මෙහෙම පැටිවිඩි රෝල් කරගෙන පිටියට ගානක් දීලා කරගෙන කතා කරගෙන මහාලු දෙයක් කරන්න බැරි වුණා පොඩි කාලයක් නිසා ඔක්කොම කාලේ බහුලයි මේ නම් ළමයි අපි සහෝදරයෝ ඔක්කොම එක වගේ ඉස්කෝලේ වල වැඩයි හැම වෙලාවෙම කරනවා කාලේ බහුලයි පොඩි කාලේ අපිට කුලියක් කරගන්න බැහැ හැබැයි අපි නැති ඔක්කොම එක වගේ කෙනෙක්වත් පස්සේ දෙයක් කරලා ඒ කාණිකාරේ මොනවද කරන්නේ ඒක තමයි අපි මුසුත් ඒ වගේ ඉස්සෙල්ලා අපි සංසාරය කරගත්තා පොඩි පොඩි පරිචිත උනායි කියන එක මම ඉස්සෙල්ලා මුලගේ සමාවෙන්න